ශාශස අක්ෂර වින්‍යාසය. right. එහෙනම් අපගේ අධ්‍යයනයේ පහසුව පිණිස අපි අක්ෂර මාලාවේ පොතේ මේ අක්ෂර වින්‍යාසයේ කොටස් තුනකට බෙදනවා. ඒක තමයි මොකද්ද? න අක්ෂර වින්‍යාසය, ල අක්ෂර වින්‍යාසය, ශාශස අක්ෂර වින්‍යාසය කියලා කොටස් තුන. තේරුණාද ළමයි? right. එහෙනම් අපි යම් පළවෙනි එක න අක්ෂර වින්‍යාසය. න අක්ෂර වින්‍යාසය ගැන කතා කරනකොට සිංහල හෝඩියේ තියෙනවා පුතේ න අක්ෂර දෙකක්. එක්කෙනෙක් මූර්ධජන, එක්කෙනෙක් මූර්ධජන, අනික් කෙනා දන්තජන. මේ දෙන්නා මතක තියාගන්න. හේතුව තමයි සමහර අය කියනවා මූර්ධජන නිකං න කියලා. මෙයාට කියනවා මූර්ධජන කියලා, මෙයාට කියනවා නිකං නයන්න කියලා. එහෙම ඒවා නැහැ. නිකං නයනු නැහැ. ඇඳුම් අඳගෙන නයනු, ඇඳුම් ඇඳින් නැති නයනු එහෙම නැහැ. හරියට අක්ෂර උච්චාරණය කරලා මතක තියාගන්න ඕනි. ඊට පස්සේ මේ ඇවිල්ලා දන්තජන, මේ ඇවිල්ලා මූර්ධජන. ඕක වැඩිපුරම ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ ෂ. එතකොට තාලුජ ෂට කියනවා ගයනු ෂයන්න, මූර්ධජ ෂට කියනවා පයනු ෂයන්න, දන්තජ සට කියනවා මොකද්ද? නිකං සයන්න. එහෙම ඒවා නැහැ. හරියට උච්චාරණය කළා මතක තියාගන්න ඕනේ ඒවා. ඈදලිද ළමයි? right. එහෙමනම් මෙන්න තියෙනවා අක්ෂර දෙක. මූර්ධජන, දන්තජන. එහෙනම් අපි ඉස්සල්ලාම ඉගෙන ගන්න පුතේ මූර්ධජන අක්ෂරය කොහොමද දෙන්නේ කියලා. බලමු මූර්ධජන අක්ෂරය කොහොමද දෙන්නේ කියලා. මූර්ධජන අක්ෂරය ගැන කතා කරනකොට මූර්ධජන වචනයක මුලට එනවා නම්, මූර්ධජන වචනයක මුලට එනවා නම් ඒ මූර්ධජන වචනයක මුලට එන්නේ ණය කියන වචනේ විතරයි. මූර්ධජන වචනයක මුලට යෙදෙන්නේ මෙන්න මෙයා කියනකොට විතරයි. මොකද්ද? ණය කියන වචනය ආවොත් විතරයි. ණය කියන අර්ථය ආවොත් විතරයි. එතකොට ණය කියන කෑල්ලත් එක්ක තමයි පුතේ මූර්ධජන වචනයක මුල යෙදෙන්නේ. උදාහරණයක් විදිහට ණය හිමියා, ණය ගැතියා, ණයට ආය අපිට ගන්න පුළුවන් තව ඕනනම් ණය කරුවා. හැබැයි මේ හැම එකකම මූර්ධජන මුලට එන්නේ ඒ වචනේ ඉස්සරහා ණය කියන වචනේ තියෙන නිසා. වෙන්න තියෙන්නේ. එමනම් ලියා ගන්න උදාහරණේ මූර්ධජන වචනයක මුලට එන්නේ ණය කියන කෙනා අර්ථ ගැන්වෙනකොට විතරයි. එහෙනම් උදාහරණ ලියන්න ණය හිමියා, ණය ගැතියා, ණයට ණය කරුවා කියලා.
right ලියන්න ඇතිනේ පුතා හරි ඊළඟට මූර්ධජන වචනයක මැදට යෙදෙනකොට මෙන්න මෙහෙමයි මූර්ධජන වචනයක මැද ඩ අක්ෂරයට මුලින් තමයි යෙදෙන්නේ ගොඩක් වෙලාවට මේ ඩ අක්ෂරයට කලින් තියෙන මේ න හල් අකුරක් විදියට තමයි යෙදෙන්නේ. ඒ කියන්නේ අල් නයන්නයි ඩ. ඔන්න ඔය විදියට තමයි ගොඩ වෙලාවට යෙදෙන්නේ. මෙන්න මේ. සාමාන්‍යයෙන් වචනයක මැද ඩ අක්ෂරය තියෙනවා නම් ඒ ඩ අක්ෂරයට කලින් යෙදෙන න අනිවාර්යයෙන්ම මූර්ධජ න බවට පත් වෙනවා. හැබැයි ගොඩක්ම අවස්ථාවල මේ ඩයන්නට කලින් යෙදෙන අල් නයන්න මොකද වෙන්නේ පුතා? මූර්ධජ න හල් වෙලා තමයි ඉන්නේ. දැන් උදාහරණයක් බලන්නකෝ. ආණ්ඩුව මේ ඊළඟට හෙන්ඩුව ඊළඟට බණ්ඩක්කා ඊළඟට කන්නාඩිය ඊළඟට පාණ්ඩුව මුරණ්ඩු ඊළඟට දණ්ඩ කෙන්ඩ ඊළඟට ගන්න පුළුවන් තව රයිට් ලියා ගන්න පුතේ උදාහරණ ටික. ලියලා ඉවරලා මට චුට්ටක් කියන්න ඈ.
ඉවරයි නම් කියන්න. මකන්නද පුතා? right. තුන්වෙනි එක තුන්වෙනි රීතිය. අපහැදිලි දැනක් තියෙනවා නම් මගෙන් අහන්න ඈ. right. තුන්වෙනි රීතිය තමයි හා ත න ත මුලින් මූර්ධජ න යෙදේ. අයන්නයි මහ ප්‍රාණට අයන්නයි මූර්ධජ නයන්නයි කියන අකුරු තුනට කලින් නයන්නක් එනවා නම් නයන්නාරි මහ ප්‍රාණට අයන්නාරි මූර්ධජ නයන්නාරි කියන අකුරු වලට මුලින් නයන්නක් එනවා නම් එයා අනිවාර්යෙන් පුතේ මූර්ධජ න විය යුතුමයි. දැන් උදාහරණයක් විදිහට ගන්ඨාර ඊළඟට කන්ඨජ බලන්න ආයේ තියෙනවා අහිකුන් ටික ඊළඟට ගන්තිය ඊට පස්සේ කාල කන්නි කලින් ගත්ත කන්නාඩිය කියන වචනේ මේකට ගන්න පුළුවන් පුතේ. කන්නාඩිය ඉතල මෙතන ඩ එකත් එක්ක ගත්ත දැන් න දෙක ළඟ. එහෙනම් පේනවද? ඡායන්නට කලින් නයන්න මූර්ධජයි. මහා ප්‍රාණටට කලින් නයන්න මූර්ධජයි. මහා ප්‍රාණටට කලින් නයන්න මූර්ධජයි. මූර්ධජ නට කලින් මූර්ධජයි. එහෙනම් ලියා ගන්න පුතේ. ඔන්න ඊළඟ එක. හැම වෙලේම මුලින් ඉන්න අකුර යෙදෙන්නේ මොන අකුරත් එක්කද? මූර්ධජ න යෙදෙන්නේ කාගෙත් එක්කද කියලා මතක තියාගන්න. එතකොට තමයි ඔක හරියට පැහැදිලි වෙන්නේ. right. ඊළඟට මේ මං කියලා දුන්න රීතිය වෙනස් වෙනවා පුතේ. විශේෂයෙන් මේ අල්ප ප්‍රාණට මෙන්න මේ ට අකුරත් එක්ක සිංහල භාෂාවේ අපි ලියන ඉංග්‍රීසි වලින් කැඩිච්ච වචන. ඉංග්‍රීසි භාෂාවේ භාවිත වෙලා සිංහල භාෂාව අපි ලියන වචන තියෙනවානේ. අන්න එයත් එක්ක ලියනකොට මේ විශේෂයෙන් ට අක්ෂරයත් එක්ක යෙදෙන න පොඩි වෙනසක් වෙනවා. ඒක තමයි ඊළඟට ওই රීතිය විදිහට ගහලා තියෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් එන වචන සිංහලෙන් ලියනකොට ඔය රීතිය චුට්ටක් වෙනස් වෙනවා. එතකොට යෙදෙන්නේ දැන් ඉංග්‍රීසි වචන සිංහලෙන් ලියනකොට ඔය රීතිය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මෙන්න ඇන්ටනාව
ඇන්ටෙනාව කියනකොට ඔන්න ටයන්නට පස්සේ නයන්න මොනවා වෙනවද? දන්තජ වෙනවා. ඊළඟට ඇන්ටන්, කැන්ටින්, ඊළඟට මැන්ටල්, පේනවද? ඔය අල්ප ප්‍රාණ ටර්ම් හා සම්බන්ධ වෙනකොට පුතේ ඔය රීතිය චුට්ටක් වෙනස් වෙන ඉංග්‍රීසි වචනවල. ඒකත් ලියාගන්න. ඉංග්‍රීසි භාෂාවේ වචන සිංහලෙන් ලියනකොට මොකද වෙන්නේ? ඔය රීතිය චුට්ටක් වෙනස් වෙනවා. right. ලියලවලද පුතාලා? අහන්න ඈ. ඊළඟ රීතිය සිංහල භාෂාවේ කිසිදු වචනයක් අගට මූර්ධජන හල් වෙලා යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ වචනයක අග න හල් වෙනකොට දන්තජ න තමයි යෙදෙන්නේ. ඒකයි ඔය කියන්නේ. වචනයක අග නයන්න හල් වෙනවා නම් පුතේ අනිවාර්යයෙන්ම එයා දන්තජ නයන්නක් වෙන්න ඕනේ. මූර්ධජ නයන්න අගහල් වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් උදාහරණයක් විදිහට මගේ නම ගන්නකො නලින්. නේ? සුරන්, විමන්, කසුන්, රන් එයාගෙන උදාහරණ. තව ගන්න ඕන නම් ඌරන්. වචනේ අගන හල් වෙනවා නම් අනිවාර්යෙන් එයා දන්තජ න බවට පත් වෙනවා. මූර්ධජ න හල් වෙන්නේ නැහැ. හරිද? right. okay. ඊළඟට මූර්ධජ ෂර්ට පස්සේ අනිවාර්යෙන් එන න මොන නද? මූර්ධජ න තමයි යෙදෙන්නේ. මූර්ධජ ෂ අක්ෂරය එනවා නම් මූර්ධජ ෂ අක්ෂරයට පස්සේ එන නයන්න අනිවාර්යයෙන්ම පුතේ මූර්ධජ න විය යුතුමයි. right. උදාහරණ පරීක්ෂණ, නිරීක්ෂණ, ශික්ෂණ, දූෂණ, පර්යේෂණ ලියගන්න උදාහරණ ටික. ඊළඟට ලක්ෂණ, උද්ඝෝෂණ,
තීක්ෂණ විභීෂණ තව තියෙනවා ගොඩක් ඒවා ආරක්ෂණ ආකර්ෂණ කියන්නේ මූර්ධජ ෂර්ට පස්සේ එන න අනිවාර්යෙන් මොකද වෙන්නේ මූර්ධජ නම තමයි right ඊළඟ රීතිය සිංහල භාෂාවේ නාම පදවල ර අක්ෂරයට පස්සේ තියෙන්නේ මූර්ධජ න හැබැයි ක්‍රියාපදවල ර අක්ෂරයට පස්සේ දෙන්නේ දන්තජ න ඔක හොඳට මතක තියාගන්න ඕන රීතිය සිංහල භාෂාවේ නාම පදවල ර අක්ෂරයට පස්සේ තියෙන්නේ මොනනද මූර්ධජ න හැබැයි ක්‍රියාපදවල ර අක්ෂරයට පස්සේ තියෙන්නේ දන්තජ න මේක රීතියක්. එතකොට නාම පද ගමු අපි මරණය සරණ සරණ කියන්නේ මෙතන පිහිට ඊළඟට උරණ කෝපය ඊළඟට කරණ හේතුව කියන්නේ දැන් මේ ඔක්කොම නාම පද එයාගේ රයන්නට පස්සේ එනන මොකද වෙන්නේ මූර්ධජ න ක්‍රියාපදයක් බවට පත් කරන්න මේක මරණය නම් මරණවා සරණවා ඊළඟට උරණවා කරනවා ක්‍රියාපදවල රයන්නට පස්සේ අනිවාර්යයෙන්ම නයන්න දන්තජ වෙනවා හැබැයි පුතා නාම පදවල ඒක මොකක් වෙනවද රයන්නට පස්සේ නයන්න මොනවා වෙනවද මූර්ධජ වෙනවා එහෙනම් දෙපැත්තේ ලියන්න මේ විදිහට ලියලා පුතේ ඔක නෝට් එක හදාගන්න නාම පද මේ පැත්තේ ක්‍රියාපද ඒක නාම පදවල මෙහිමයි ක්‍රියාපදවල මෙහි ක්‍රියාපද
right ඊළඟ රීතිය කිව්වනේ ලියන්න බැරිුණොත් කියන්න සිංහල භාෂාවේ ඉරු ස්වරයට පසුව මූර්ධජ න අක්ෂරය තමයි යෙදෙන්නේ. ඉරු ස්වරේ තියෙනවා නම් ඉරු ස්වරයට පිටිපස්සෙන් යෙදෙන්නේ පුතා මූර්ධජ න. දැන් උදාහරණ බලන්න. ප්‍රධාන උදාහරණ දෙකයි තියෙන්නේ රින තෘණ ඉරු යන්නට පස්සේ මූර්ධජ න ඉරු යන්නට පස්සේ මූර්ධජ න. එහෙනම් මොකද වෙන්නේ? ඉරු ස්වරයට පස්සේ යෙදෙන න මොකද වෙන්නේ පුතා? මූර්ධජ න. ලියා ගන්න.